මගේ නම මොනීෂා. මගේ වයස අවුරුදු 20යි. මම ආවේ බඩගම ඉඳලා. මම A-level exam කියලා ඊළඟට පහවදා වයරුන් ජපාන් ඇකඩමියට ආවා. වයරුන් ජපාන් ඇකඩමියේ GFT exam එක, කයාගේ ලැන්ග්වේජ් එක, කයාගේ ස්කිල් දෙක තුනම හැදෑරුවා. මම GFT exam එක පළවෙනි පාර සමත් වුණා. දෙවෙනි පාර සමත් වුණා. ස්කිල් ටෙස්ට් එකක් දෙපාරක් කරා. ලැන්ග්වේජ් එක එකපාරින් පාස් වුණා. මම JFT exam එක ඔක්කොම exam ඉවර කරලා දැන් වීසා බලාපොරොත්තුවෙන් ඉන්නවා. මගේ නම මොනීෂා. මගේ වයස අවුරුදු 21යි. මම බඩගම ඉඳලා මම වයරුන් ජපාන් ඇකඩමි මිනුවන්ගොඩ ශාඛාවේ ජපාන් භාෂාව හදාරලා දැන් මේ වන විට ජපානයේ රකුචිගයි කියන ආයතනයේ සේවය කරමින් පවතිනවා. දැනට මම ජපාන්ට ඇවිල්ලා මාස 6ක් වෙනවා. මම ඉන්නේ නරාවල රකුචිගයි කියන ආයතනයේ සේවය කරනවා. වයරුන් ජපාන් ඇකඩමියෙන් ජපාන් භාෂාව සහ කයාගිව සඳහා තිබෙන විභාග දෙකම සමත් වෙලා රකුචිගයි කියන ආයතනයේ ඉන්ටර්විව් එක පාස් වෙලා මාස 3ක් ඇතුළත ජපාන්ට ආවා. දැනට මාස 6ක් වෙනවා මම රකුචිගයි ආයතනයේ වැඩ කරනවා. ඇත්තටම රකුචිගයි කියන ආයතනය හොඳ ආයතනයක්. ඒකේ සේවක මණ්ඩලයේ කාර්ය මණ්ඩලය ඇත්තටම අපිට ලොකු සපෝට් එකක් දෙනවා. අපිට මේ මාස 6 ඇතුළත ගොඩක් දේවල් ඉගෙනුවා. ඔයාගේ තේනයක් තියෙනවා නම් ජපාන් එන්න වයරුන් ජපාන් ඇකඩමියට ඇවිත් බලන්න. ඒකෙන් ලොකු සපෝට් එකක් දෙනවා අපිට. ජපානය ගැන විස්තර කියලා දෙනවා. ඒ කියන්නේ ජපානය තුල තියෙන අත්දැකීම් අපිට මාස 6 කෝස් එක ඇතුළත අපිට ඒක ලබා දෙනවා. ඔයාගේ ජපානයේ ඉන්නේ හැබැයි කරගන්න නම් වයරුන් ජපාන් ඇකඩමියට ඇවිත් බලන්න.